ඔබට මතකද එක්තරා යුගයක් එක්තරා කාලයක් තිබුණා සතිය දවස්වල හැමදාම හවස 6 වෙද්දී ජාතික රූපවාහිනිය ඉස්සරහට ගිහිල්ලා ඉඳන් ඉන්නවා කොරියානු කතා බලන්න. ඉතින් සුජාත දිනකින් ආරම්භ වෙච්ච ඒ කොරියානු කතා රැල්ල විශේෂයෙන්ම මේ ජාතික රූපවාහිනියේ කොරියානු කතා රැල්ල පස කාලයක හැමෝගෙම හිතවල ඉඩක් ගත්තා. ඒ අතර කොරියානු නොවන කතාත් වරින් වර විකාශය වුණා. චීනයෙන් ඒ වගේම ජපානයෙන් නිෂ්පාදිත සමහර කතා මේ කොරියානු කතා රැල්ලේ විකාශනය වුණා. අපිට ජපානයේ කතාවක් කිව්වහම මතක් වෙන්නේ බොහෝ වෙලාවට ඔෂින්. නමුත් මගේ ප්‍රියතම ජපාන් කතාව වෙනම ඔෂින් නෙමෙයි. ඔබට මතකද එක්තරා කතාවක් ගියා අත්තටු නෑ ඒත් එයා ඉගිලේ කියලා. ඔව්. මේක ජපාන් කතාවක්. මේක නරඹපු අයට මතක නම්. ඉතින් අද පොඩක් ඒ කතාව ගැන මතකය පොඩ්ඩක් බලමු. ඉතින් අත්තටු නෑ ඒත් එයා ඉගිලේ කියන කතාවේ ඇත්ත නම කානේෂන්. මේක විකාශනය වෙන්නේ අපි කවුරුත් දන්න NHK නාලිකාවේ. ඒ 2011 ඉඳන් 2012 වෙනකම් පුරා අවුරුද්දක්. මේක ඔබට මතක නම් ආරම්භයේදීම කියන මේක සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඔව් මේ කතාවට පාදක වෙලා තියෙන්නේ අයාකෝ කොෂිනෝ කියන ජපානයේ හිටපු විලාසිතා නිර්මාණ ශිල්පිනියකගේ ජීවිත කතාවක්. හැබැයි මේකේ ප්‍රධාන චරිතය ඔබට මතක නම් ඒකේ ඇයගේ නම ඉතෝකෝ ඔහාරා. මේ එක්තරා ආටිකල් එකක තිබ්බ මේ ඉතෝකෝ ඔහාරා තමයි පස්සේ කාලෙක මේ අයාකෝ කොෂිනෝ වෙන්නේ කියලා. කොහොම හරි මේ ඉතෝකෝ ඔහාරාගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ මචිකෝ ඔනෝ කියන ජපන් රංගන ශිල්පිනිය. ඉතින් මේ ටෙලිකතා මාලාව 2011 දී හොඳම ටෙලිකතා මාලාවට හිමි සම්මානයක් දිනා ගන්නවා. ඉතින් 2014 වර්ෂයේදී රූපවාහිනියේ ලංකාවේ මේක අත්තටු නෑ ඒත් එයා ඉගිලේ කියලා විකාශනය වෙනවා. ඒ වගේම තායිලන්තයේ යොද් යින් නාක් ඕක් බාබ් යන නමින් විකාශනය වෙනවා. මම හිතනවා මම නිවැරදි උච්චාරණය සිද්ධ කළා කියලා. ඉරානයේ මේක මික්හාක් විදිහට 2015 කාලවකවානුවේ විකාශනය වෙනවා. ඊට අමතරව මෙක්සිකෝව, වෙනිසියුලාව, රොමේනියාව, බෙරලූස්, පැරගුවේ, ස්ලෝවේනියා, ජමයිකා, කෝස්ටාරිකා, මොංගෝලියා, සර්බියා, එල් සැල්වදෝර් කියන රටවලත් මේක විවිධ නම් වලින් විකාශනය වෙනවා. මට මතක විදිහට මේක ලංකාවේ විකාශනය වෙද්දී මේකේ තේමා ගීතය සිලි සිලි හිම වැස්සේ. මට හිතන විදිහට මට මතක විදිහට මේක ගායනා කරන්නේ දීපිකා පීරදර්ශිනී පීරිස් මහත්මිය වෙන්න ඕන. මට ලොකු මතකයක් නැහැ. කොහමද මම මේකේ සින්දු ඇහුවා. නමුත් ඒ එකකවත් තිබුණේ නැහැ ගායන ශිල්පිනිය කවුද කියලා. අනිවාර්යෙන් ඔබට මතක නම් ඒ ගැනත් විස්තරයක් පහලින් කමෙන්ට් කරන්න. ඇතර මේ කතාවේ මම කැමති වෙන්න හේතු වුණේ ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් දැන් අර අපි සුජාත දිනී සෙට් එකෙන් බලන රජ කතා ඉසිවර වලදුරු එහෙම බලන්. නමුත් අර මේකේ දැන් ඒ ටිකක් අර ගෑනු ළමයෙක්ගේ මහාන මැෂිමක් මුල් කරගෙන ඒ කරන්න යන දේ ඊට පස්සේ මේ 1920 කාල වකවානුවේ පරිසරය නිකන් ඒකේ ටිකක් අර අමුතු රහක් තිබ්බ අර රැල්ලට ඇවිල්ලා ටිකක් වෙනස්කමක් තිබුණා. ඒකයි මම ඒකට ගොඩක් කැමති වුණේ. ඉතින් ඔබටත් මේ කතාව පිළිබඳ යම් මතකයන් තියෙනවා නම් අනිවාර්යෙන් ඒකත් පහලින් කමෙන්ට් එකක් මගින් යොමු කරන්න. හොඳයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. ගිහින් එන්නම්.